අපි ඔයාලට කියලා තිබ්බා රටක හොඳ දේවල් අපි ඔයාලට අරන් එනවා කියලා. මම ඒ සෙග්මන්ට් එක යටතේ අලුතෙන්ම මේ ඔයාලට ගේන්න හදන්නේ අපි රටකින් ගත්ත හොඳ දෙයක්. අපි අද මෙතන කතා කරන්නේ මගේ වාහනය ඇක්සිඩන්ට් වෙලා ඊට පස්සේ මම අත්විඳපු අත්දැකීමක් ගැන. ඒ අත්දැකීම ඇතුලේ මං ඔයාලට කාරණා 3ක් මෙතනදී කියනවා. අපි එහෙනම් එකින් එකට බලමු ඒ මොනවද කියලා. අපිට ලැබුණා අලුත් වාහනයක්. ඒක ගැන තමයි මේ කතන්දරේ. මෙන්න මේක තමයි අපිට හම්බෙච්ච වාහනේ. මේක Yaris Cross එකක් 2025 මොඩල් එක. ඒ කියන්නේ 2025 Yaris Cross කියන මොඩල් එක තමයි මේ වාහනේ. මේකේ විශේෂත්වය ගත්තොත් ඇත්තටම මේක අපිට හම්බුනේ බ්‍රෑන්ඩ් නිව්. ඒක ලංකාවේ කොල්ලෙක්ගේ හීනයක්නේ වාහනයක් අලුතෙන් පදිනවා කියන එක. හැබැයි ඉතින් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වුණත් වාහනයක් ලංකාවට අලුතෙන්ම ගෙනල්ලා පදිනවා කියන එක හරිම අමාරු වැඩක්. ඉතින් මේක මම ඔයාලට පෙන්වන්නම් ඇතුළත්. මේකේ විශේෂත්වය තමයි අපි ඇවිල්ලා මෙහෙ ඉන්ෂුරන්ස් එක දාද්දි අපි දාලා තිබ්බේ නෑ ඇත්තටම රෙන්ට් කරන්න මේ වාහනයක් අපේ වාහනේ හැප්පුණොත්. ඒත් විශේෂත්වය දැන් මෙතන ඇවිල්ලා අපේ වාහනේ පිටිපස්සෙන් හප්පපු හින්දා අපේ නෙමෙයි වැරද්ද. ඉතින් පිටිපස්සෙන් ආපු වාහනේ වැරද්ද හින්දා එයාගෙන් කොස්ට් වෙන විදිහට තමයි අපිට මේ වාහනේ හම්බ වුණේ. ඉතින් එතකොට මේක රෙන්ට් කරන්න යන මුදල සම්පූර්ණයෙන් යන්නේ අපේ වාහනේ ඇක්සිඩන්ට් වෙන්න හේතු වුණ අනිත් වාහනේ අයිතිකාරයට. දැන් ලංකාවේ ඇත්තටම ඉන්ෂුරන්ස් එකකින් අපිට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි එක තමයි පළවෙනි කාරණාව මං කිව්වේ. අපි ඉතින් ලංකාවේ විදිහට මේක කොච්චර දියුණු වෙන්න ඕනේද කියලා අපිට අපි හිතලා බලන්න ඕන කාරණා. අනිත් එක තමයි මේක බ්‍රෑන්ඩ් නිව් වීම. මම ඔයාලට පෙන්නන්නම් ඇතුලේ මීටරේ. මම මේක වාහනේ ගන්නකොට මීටරේ තිබ්බේ කිලෝමීටර් 4යි. මෙතන කිලෝමීටර් පෙන්නන්නේ 750යි. මම මේ දවස් සති එකහමාරකට පස්සේ මේ වගේ වාහනයක් බ්‍රෑන්ඩ් නිව් පදින්න හම්බෙනවා කියන එක තමයි දෙවනි කාරණාව. මං කියන්නේ ලංකාවේ කොල්ලෙක්ට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් පදින්න හම්බෙනවා කියන එක මේ ඒක ඇත්තට මන් දන්නවා මට නම් එහෙම ලොකු හීනයක් වෙලා තිබ්බේ නැහැ. හැබැයි මන් දන්නවා කොල්ලන්ගේ ලොකු හීනයක් ඒක. ඉතින් අපි ඒ තැනට රට ගේන්න ඕනේ. මම දන්නේ ඒක අපිට අපි ඉන්න කාලෙක කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙයිද නැද්ද කියලා. ඉතින් ඒක එක කාරණාවක්. තුන්වෙනි කාරණාව තමයි මේ බ්‍රෑන්ඩ් නිව් වාහනේ මට හම්බෙන්නේ රෙන්ට් කාර් සර්විස් එකකින්. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකෙන් මගේ වාහනේ හදනකම් මට දෙන වාහනේ ඒක තමයි බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ. ඉතින් හිතලා බලන්නකෝ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් තමයි රෙන්ට් කරන තැනින් මට දෙන්නේ. කිලෝමීටර් 4යි මං වාහනේ අතට ගන්නකොට ගිහින් තිබ්බේ. ඉතින් ඔය කාරණා 3 හිතලා බැලුවාම අපේ රට කොච්චර දියුණු වෙන්න ඕනෙද කියන එක මට ඇත්තටම හිතෙනවා. ඉතින් මේක මට ජීවිතේ මේ අමුතු පාඩමක් හින්දා මට තේරුණා අනිත් අයටත් මේක බෙදාගත්තොත් හොඳයි කියලා. මොකද ඒගොල්ලන්ටත් මේකෙන් දෙයක් ගන්න තියෙනවා. අපි කොච්චර අපේ රටේ මේ තැනකට ගන්න මෙච්චර දියුණු වෙන්න ඕනේද කියන එක. මොකද මම හිතන්නේ අපේ ඉන්ෂුරන්ස් එකකින් ඇත්තටම ඉන්ෂුරන්ස් එකකින් ඇවිල්ලා මේ මෙහි වාහනේ බැලුවේවත් නැහැ. ෆොටෝස් ඇව්වේ ඒවා කරේ මම්මයි. එතකොට වාහනේ පිටිපස්සෙන් හප්පපු එකට කම්ප්ලේන් එක පොලිසියට දැම්මේ ඔන්ලයින්. එතකොට මේ ඉන්ෂුරන්ස් එකෙන් කතා කරලා මට ගැරේජ් එක බුක් කරලා ඊට පස්සේ එතෙන්ට යන්න යාහනේ එතෙන්ට මම ගියාට පස්සේ එතනින් මාව ඌබර් එකක් කරා තමයි රෙන්ට් කාර් කරන තැනට යන්නේ. ඉතින් එතනින් කාර් එක මම ගන්නවා. ඒ කාර් එක බ්‍රෑන්ඩ් නිව් එකක්. ඉතින් එහෙම එකක් මට සතියක් පදින්න හම්බෙනවා. මට අමතර කොස්ට් එකක් කියලා එහෙම මුදලක් වැය වෙන්නෙත් නැහැ. ඉතින් මේ තැනට මම හිතන්නේ අපේ රටත් එන්න ඕනේ. ඒ තැනට එන්න මේ දේවල් මේ මට්ටමට දියුණු වෙන්න ඕනි කියන එක තමයි මමත් හිතන්නේ. ඉතින් මේ දේ අපේ ට්‍රැවල් එකට සම්බන්ධ හින්දා මට හිතුණා මේක ඔයාලට මේ බෙදා ගන්න ඕනි කියලා.
ඔයාලත් හිතලා බලන්න. ඉතින් අපි කොච්චර දියුණු වෙන්න ඕනේද මේ තැනට එන්න රට මිනිස්සු විදියට ආකල්ප දියුණු කරගෙන හැමදේම වෙනස් වෙන්න ඕනි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු මේක වෙනස් වෙයිද කියලා. මට ලැබිච්ච අමුතුම එක්ස්පීරියන්ස් එකක් හින්දා මම මේක ඔයාලට ගේන්න හිතුවා. ආයෙත් එහෙනම් ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙමු. මේක ට්‍රැවල් නොවුනත් ට්‍රැවල් එකට අදාළයි වගේ කියලා හිතුන හින්දා මම ඔයාලට කියන්න හිතුවේ. එහෙනම් බයි. ආයෙත් හම්බෙමු. මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න.